බෞද්ධ ඔබ හැමට වෙසක් සිරි නරඹන බෞද්ධ ඔබ හැමට මෙතෙක් ඔබ නොරඹා නැති බෞද්ධ දර්ශනයේ අති ගැඹුරු ධර්මය ඊටාම සරල ආකාරයෙන් ඉදිරිපත් කරන බෞද්ධ කොඩියක් මා විසින් නිර්මාණය කරලා තියෙනවා. මෙම කොඩිය තුලින් සත්‍ය අවබෝධය, නිර්මාණය, සමුද්දය, ජීවිතය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, චතුරාර්ය සත්‍ය, ධම්මපදය, පටිච්ච සමුප්පාදය, හේතුඵලවාදය තුලින් අවසාන වශයෙන් මධ්‍යම ප්‍රතිපදාවෙන් අවසන් වෙන පිළිවෙලයි මේ කොඩියේ පැහැදිලි කරන්නේ. මා මුලින්ම ඔබ හැමට පෙන්වන්න හදන්නේ සත්‍ය අවබෝධය. යමක් අවබෝධ සත්‍ය අවබෝධ කරගන්නේ කොහොමද කියන්නේ. යමක් අවබෝධ කරගන්න නම් ඒක අත්දකින්නට ඕනේ. අත්දකින්නට ඒකට කැප වෙන්න ඕනේ. ආදරය කැපවීමට අවශ්‍යයි ආදරය. ඒ කියන්නේ අදහස, අත්දැකීම කියන්නේ ක්‍රියාව, පරිත්‍යාගය කියන්නේ ස්වභාවය, ආදරය කියන්නේ ප්‍රතිඵලය. එතකොට මේ ලෝකේ අපි දකින්නේ සියලුම දේ ප්‍රතිඵල. මේ නිර්මාණයක් මේ ලෝකෙට බෙහි කරන්න අදහසක් ඇති වෙන්න ඕනේ. හරි. අපිට ඇති වුණොත් අදහසක් බෝම්බයක් හදන්න කියලා. එහෙනම් ක්‍රියාවක් ඕනේ. ඒකට ස්වභාවය මොනවා හරි වෙඩි බෙහෙත් එකතු වෙලා තියෙනවා. හැබැයි මේකේ එකතු වෙන ස්වභාවයේ ප්‍රතිඵලය නිර්මාණය බෝම්බය. නමුත් මෙතන වැරද්ද තියෙන්නේ ස්වභාවය එකතු වෙන්නේ නැතුව වෙන් කරන ස්වභාවයක් තියෙනවා නම් ප්‍රතිඵලයේ විනාශය. ඒක තමයි මේ ලෝකේ ස්වභාවයන් දෙකක් තියෙනවා. නිර්මාණය, විනාශය. එතකොට අදහස, ක්‍රියාව, ස්වභාවය, ප්‍රතිඵලය. බෝම්බය හදන්න පුළුවන්. නමුත් බෝම්බය පුපුරනකොට ස්වභාවය වෙන් කරනවා නම් එතන වෙන විනාශයක්. මේක තමයි ලෝක ස්වභාවය. ඊළඟට මිනිසුන්ට ඕනේ දියුණු වෙන්නයි. ඒකට බුදුහාමුදුරුවෝ ප්‍රධානම කරුණු හතර තමයි උත්තාන සම්පදා, ආරක්ෂ සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා. ඊළඟට මේ ජීවිතය කියලා ගත්තාම රූපවාහිනී channel ගොඩක් තියෙනවා. අපේ තියෙන channel දෙකයි. ආශාවයි ආදරය කියන channel දෙක තමයි අපේ මිනිස්යාලක තියෙන්නේ. ආශාව තුල තියෙන රාගය, ලෝභය, ද්වේෂය, ඒකට කියනවා මෝහය කියලා. ආදරය තුල තියෙන මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂා. එතකොට මෛත්‍රියෙන් ඉන්න ඕනම වෙලාවක නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව ලැබෙනවා. එතකොට කරුණාව කියන්නේ නිවැරදි වචනේ, ක්‍රියාව, බුද්ධ ජීවිතයේ උත්සාහය, උපේක්ෂාව කියන්නේ සීය සමාධිය. දැන් නිවැරදි දැකීම තියෙනකොට හොඳ දේ තෝරා ගන්න පුළුවන් වෙනවා. කල්පනාවෙන් හරි දේ තේරුම් ගන්නවා. නිවැරදි වචනේ ලබා ගන්නවා. ක්‍රියාවෙන් ප්‍රයෝජන ගන්නවා. පැවැත්මෙන් පාලනය, උත්සාහයෙන් දිනනවා. මේ සේරම ආරක්ෂා කරගත්තාම නිවැරදි සිහියෙන් ඒක ප්‍රතිඵලය තමයි ගන්න. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ සාර්ථකත්වයේ රහස් 7. ඊළඟට චතුරාර්ය සත්‍ය ගැන මෙතනින් පෙන්වුම් කරනවා. මේ ලෝකේ සත්‍ය 4 බුදුහාමුදුරුවෝ හොයාගත්තා. මේ චතුරාර්ය සත්‍ය කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට හේතුවක් තියෙනවා. විසඳුමක් තියෙනවා නම් ඒකට මාර්ගයක් තියෙනවා. ප්‍රශ්නේ තමයි එක ප්‍රශ්නයයි මේ ලෝකෙටම තියෙන්නේ දුක. දුක කියන්නේ ලෙඩවීම, අසතුට, පරාජය මේකේ තමයි දුක ඇති වෙන්නේ. එහෙමනම් රෝගී බව සමබර නැති වුනහම ලෙඩ වෙනවා. මේ සම්වර්තාවෙන් තමයි හොඳ වෙන්නේ. ඒකේ මේ විශ්වාසයෙන් තමයි දිනන්නේ. විශ්වාසයෙන් ජය. විශ්වාසයෙන් කඩන එක පරාදය. එතකොට මේ චතුරාර්ය සත්‍ය මම පෙන්눔 කරලා තියෙනවා. ප්‍රශ්නේ වෙන්නේ තැනක. හේතුව කියන්නේ මොනවා හරි දෙයක් තියෙනවා. තැනක මොනවා හරි දෙයක් තියෙනකොට ඒක හේතුවක් වෙනවා. විසඳන්න නම් ක්‍රියා කරන්න ඕනේ. ක්‍රියා කරන්න නම් වෙලාව දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ විශ්වයේම 4යි තියෙන්නේ. ස්ථානය, සම්පත්, ක්‍රියාව, කාලය කියන 4. මේක මම පොතකින් හොයාගත්තා නෙවෙයි. මං හිතලා කල්පනා කරපු දෙයක්. මේ 4 තුලයි මුළු විශ්වයේම තියෙන්නේ. එහෙමනම් ඕනෑම ස්ථානයක තියෙන සම්පත් විපාක. ඕනෑම ක්‍රියාවක සම්පත් වල තියෙන හොඳ නරක. ඕනෑම ක්‍රියාවක තියෙන හරි වැරදි. කාලයෙන් අපි ඒක ලබා ගන්න එක හෝ නොගන්න එක තමයි අපි කරන්නේ. කාලය දෙන දේ විතරමයි අපිට ලැබෙන්නේ. කාලය නොදෙන කිසිම දෙයක් අපිට ලැබෙන්නේ නැහැ. එහෙමනම් හේතුවක් වෙන්න ස්ථානයට සම්පත් එකතු වෙන්න ඕනේ. ඵලයක් වෙන්න ක්‍රියාවට කාලය එකතු වෙන්න ඕනේ. එහෙමයි හේතු ඵලය හැදිලා තියෙන්නේ. ආරෝග්‍ය ලොකුම ලාභය. ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දනං විශ්වාසා පරමාඥාති නිබ්බාණං පරමං සුඛං.
මේ හතර තමයි මිනිස්යාගේ මූලික අවශ්‍යතාවය. නිරෝගීකම ලොකුම ලාභය. එතකොට ධනය හැටියට පෙන්වන්නේ සතුට, විශ්වාසයෙන් ජය, සැප කියන්නේ තුනේ. ලාභය, ධනය, ජය කියන තුන සැප. පාඩුද දිලිදුද පරාජයද ඒක තමයි දුක. එhmenan අපි හොයාගන්න ඕනේ මොකද්ද මේ ජීවිතේ යන මාර්ගය මොකක්ද කියලා. ඊළඟට අපි බලමු. මෛත්‍රිය ගැන මම කිව්වා. ඊළඟට මම මෙතන පෙන්නනවා දාණය. අතර සංග්‍රහවත්. ඒ කියන්නේ දාණයෙන් වෙන්නේ සමබර වෙනවා. ක්‍රියා වචනේ සහනය, අර්ථචර්යාවෙන් සමගිය, සමානාත්මතාවයෙන් සංවර්ධනය. එතකොට මම ලෝක සාම සංකල්පයක් නිර්මාණය කරලා තියෙනවා. භාෂා 10කින් විතර දැන් ඒක පරිවර්තනය කරලා තියෙනවා. ශරීරයේ සාමයේ නිරෝගීකම. හදවතේ සාමයේ සතුට, මනසේ සාමයේ විශ්වාසය, මොළයේ සාමයේ නුවණ, සෝභා දහමේ සමබරතාවය, මිනිස් දහමේ සහනය, රටේ සාමයේ සමගිය, ලෝකයේ සාමයේ සංවර්ධනය. මේකම තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, දාන, ප්‍රිය වචන, ආචාර්ය, සමානාත්මතා කියන එකත් මේකම තමයි. පටිච්චසමුප්පාදයේ ධර්මයේ පැහැදිලි විස්තර කරන තියෙන ආකාරයට මේක සඳහන් වෙනවා. ඊළඟට අපි කර්මය ගැන. කර්මයේද බුදුරජාණන් වහන්සේ විවිධාකාර අයුරින් විග්‍රහ කරලා තියෙනවා. මම මේ කර්මය පිළිබඳ කරුණු හතරක් මා අවබෝධ කරගත්ත කරුණු හතරක් ඔබ හැම දිනකට ඉදිරිපත් කරන්න. එකක් තමයි පෙර කරන කුසල අකුසල අනුව අපි උපතක් ලබලා තියෙනවා. දුප්පත් බෝසත් අංග සාසන අවලස්සන මොකක් හරි උපතක්. දෙක මේ භවයේ කරන ක්‍රියා අනුව අපට සිද්ධ වෙන විපාකات. මේ භවයේ කරන සිද්ධ දේවල් අනුව අපට මොකක් හරි ඵල දෙනවා. තුන අපි ආශ්‍රය කරන්නන් නිසා අපට කර්මයක් සිද්ධ වෙනවා. නරක මිනිහෙක් අපිට ආශ්‍රය කරන්නොත් අපිට හිරිහැරයක් කරලා අපිව අමාරුයි දාලා යනවා. හොඳ කෙනෙක් ආශ්‍රය කරන්නොත් අපිට යහපතක් වෙනවා. මෙන්න මේ හතරවෙනි එක තමයි අපි ඉන්න තැන අනුවත් කර්මයක් සැකසෙනවා. ඒ කියන්නේ දැන් රිසානා දුබායි හිටියට බෙල්ල කපන්නේ. ඒ රටේ නීතියට යා බෙල්ල කපන්න බෑ. නමුත් සෞදි කියන නිසා යාට බෙල්ල කපන්න. ඒ කියන්නේ තැන මිනිස්සු මුහුදේ නාන්න ගිහිල්ලා මැරෙනවා, මාළු අල්ලන්න ගිහිල්ලා හම්බ කරනවා. ඉතින් මේ තැනක තියෙන සම්පත් විපත් කියලා මම කලින් කිව්වා. ඊළඟට මම පෙන්නනවා මෙතන මේ ලෝකෙටම තියෙන ප්‍රශ්න හතර. හේතුව තමයි ඉක්මන් වෙලා වරද්ද ගන්න එක, ප්‍රමාද වෙලා පරද්ද ගන්න එක. මේ මිනිස්සයා සියලු මිනිස්සයා ප්‍රශ්න දෙකයි. එක්ක ඉක්මන් වෙලා වරද්ද ගන්නවා, එක්ක ප්‍රමාද වෙලා පරද්ද ගන්නවා. සෝබාදහමේ ප්‍රශ්න දෙකයි. එක්ක වැඩි වීම නිසා නරකක් වෙනවා, අඩු වීමෙන් හානියක් වෙනවා. ලේ වැඩි වෙන්න බෑ, ගම් වතුර වැඩි වෙන්න බෑ. එතකොට එහෙමනම් මේක තමයි ප්‍රශ්න හතර. ඒකේ විසඳුම මෙතන විසඳුම අප්‍රමාදය, මෙතන විකරුම සමවරතාවය. ලෝකෙටම තියෙනවා දහමවල් හතරක්. එකක් විශ්ව දහම. විශ්ව දහමේ තමයි හේතුඵලය තියෙන්නේ. දැන් විශ්වයේ හේතුවක් ඇති කරා සුනාමියක් ඇති කරාට මහමුදේ භූමිකම්පාවක් කරනවා. ඒතකොට විශ්ව දහම බලපෑම් කරන්නේ සෝබා දහම. ඊළඟ දහම තමයි මේකේ තියෙන හේතුඵලය සෝබා දහමේ තියෙන වීම නොවීම. මිනිස් දහමේ තියෙන කිරීම නොකිරීම. චිත්ත දහමේ තියෙන්නේ සසර සැරිසැරීම. ඒ නවත්වන නිවන එක තමයි බුදුරජාණන් වහන්සේ හොයාගන්නේ. එතකොට මේ මිනිස් දහමේ පැවැත්මේ රහස මිනිසයා දැනගත යුතු වටිනාම දේ තමයි අපේ පැවැත්මේ රහස අවධානය කියන්නේ. අපි සිහියෙන් ඉන්න ඕනේ. අපේ සියලුම ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ අපි අවධානයෙන් ඉන්න නැති කමෙන්. සියලුම අනතුරු, සියලුම ලෙඩ රෝග, සියලුම හොරකම්. ඉස්කෝලේ යන ළමයා බව අවධානයෙන් හිටියේ නැත්තම් ඉගෙන ගන්නේ නැහැ. ඒ නිසා මේ අවධානය තමයි මිනිස් දහමේ රහස, පැවැත්මේ රහස. සෝබා දහමේ සූර්යාලෝකය. සෝබා දහමේ තියෙන වටිනාම දේ සූර්යාලෝකයයි. සූර්යාලෝකයේ තනකොළ ගහක්වත් වෙන්නේ නැහැ සූර්යාලෝකේ නැත්තම්. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ දෙක ඉතාම වැදගත් වෙනවා. ඊළඟට අපි මේ මධ්‍යම ප්‍රතිපදාවට මම මෙතනින් පෙන්නලා තියෙනවා. ඉක්මන් නෑ, ප්‍රමාද නෑ, අප්‍රමාදයේ එකෙන් හරියනවා. අප්‍රමාදයෙන් වෙන්නේ හරියන්නේ. වැඩි වෙන්නෙත් නෑ, අඩු වෙන්නෙත් නෑ, සමබර වෙනවා. ඒකෙන් වෙන්නේ හොඳ වෙන්නේ. එතකොට අප්‍රමාදව සමබර කිරීම තමයි මධ්‍යම ප්‍රතිපදාව. මෙම බෞද්ධ පොඩි අනුරුවක් මා නිර්මාණය කරලා තියෙනවා. ජීවිතයේ නව දැක්මක් නැමැති පොත මේ ප්‍රදර්ශනයේ සම්පූර්ණයෙන්ම අඩංගු වෙලා තියෙනවා. විසක් සිරි නරඹන සැමගේ ජීවිතයේ ඇති සුන්දරත්වය නිවැරදි තැකීම තුලින් ලබා ගන්නට
මෙම දැක්ම ඔබට අවස්ථාවක් වේවා යන්න මගේ පැතුම.